Pena shape problem. Hello, back again with in my channel. Also Fuji. And then you well that who's over done with in රාජකාරී චූදනි ඒ මේ සිරා කතාවක් කියන්නේ මුගේ මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක අපි දින මේක ඉස්කෝලේ එලවස් කරේ මම අවුරුදු 3ක් වැඩි මම බාලයි මුටවලා මගේ කසින් කරනවා මෝ කියලා අයියා මට ඕකේ by the way oh shit okay මම අවුරුදු 3ක් වැඩි මගේ කසින් අයියා and then මම ලංකාවෙද්දී අපිටම මේ කිව්වේ ඉංග්‍රීසි නෝ කොමාරි බං අරවා මේ මම ඒ ලෙවල් හරියට කරන්නේ නේ ඔව් පිසි පාස් වුණා පිසි ගලේ එතනට ඒ කාලේ ඉඳලා ඕනකමක් තිබ්බා ඒ ලෙවල් මොනවා නඩෝ කොමාරි ඉංග්‍රීසි යනවා නේ පස්සේ කොහෙවත් chance එකක් තිබ්බේ නැහැ ඉංග්‍රීසි යනවා රමයා කියලා ඒ ලෙවල් ඉවරලා ටිකක් ආව ගියාට පස්සේ එක පාට අර දැන් නම් හරි බං දැන් යන්න ඕනි කියලා තියෙද්දි එක පාට chance එකක් ලැබුණා මුඩේ මට එන්නේ ඒ වෙලේ මහන්සිලා වැඩ කරා chance එකක් හම්බුණා නම් ඒ වෙලේ chance එකක් ගත්තා ඔළුවේ තියන් වැඩ කරන්න ඕනේ මොකක් හරි දෙයක් ඕන ඒක ඔළුවේ තියන් නිතරම තියාගෙන ඉද්දි ඒක වැඩ කරන්න ගන්න එකනේ මුලින්ම තෝට් එකක් මුළු ඇවිල්ලා ආසාවක් ඇවිල්ලා ඒක සිරා ලෝකෙට අරන් ෆිසිකල් දෙයක් විතර එනවා තේ එකක් හදන්න ඕන උනොත් මුලින්ම තේ හදන්න ආසාව වෙන්නේ ඔළුවට තේක ඒ ගෝල් එක තේක බීලා ඉවර කරන්නේ එතකොට තේ කොළ ටික දාලා වතුර උණු කරලා ඔක්කොම කරලා අන්තිමට තේක බොන එක තමයි එන්ඩ් ගෝල් එක සෝ ඒ වගේම තමයි අනිත් හැමදේම ප්‍රොසෙස් ගාන වෙනස් වෙන්න පුළුවන් දාන එෆර්ට් එක වෙනස් වෙන්න පුළුවන් ඕකෙන් ඕකම තමයි වෙනස් වෙන්නේ එන්ඩ් ගෝල් එක ඉංග්‍රීසි නාවත් එච්චරයි ඩිග්‍රී එකක්වත් එච්චරයි ඔයාලා මෙච්චර කල් ජීවිතේ වෙච්ච හැමදේම කනෙක්ට් කරලා බලන්න ඔයාලා ඕන දේවල් තමයි ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ. ඔයා බයෙන් හිටියොත් මොකක් හරි දෙයකට ඒක වෙන්න තියෙන මේක වැඩි විභාගෙ ෆේල් වෙනවා කියලා ඉතින් කියනවා වෙනවා වැඩි. මර්ෆිස් ලෝ. බඩ කොහොමද chance එක ලැබුණා බන් මෙහෙ නෝනි කියලා හිතන් ඉතින් කියහන් මේකට ගියා ඕම ෂේප් එක ඒ දවස්වල උරු ගන්න ඕනේ නැහැ ඉස්සර මුලින්ම හිතුවා එන්න ඕනේ කියලා ඒත් අර ඒක මේ සීරියස් වෙලා මේ එන්නම හම්බෙයි කියලා හිතන්නේ හිතුවේ නෑ නේද අන්තිමට ඒ වුණාට අර ඒක අපි යන්න ඕනේ කියලා හිතුණා අපි එන්නේ නෑ කියලා හිතාගෙන වුණත් ඒක ගැන හිතුවොත් මොකක් හරි බයෙන් හිටියොත් ස්ලෝ වෙන එක වෙන්නේ කොහොම හරි යනවා කියලා හිතුවොත් කොහොම හරි වෙනවා අර මේ තව දීලා හරි කොහේ හරි ගමනක් ගිහලා හොඳටම මහන්සිලා ඉද්දි මං කොහොම හරි ගෙදර යනවා අර මේ නිදිමත තියෙද්දි එමුණට අර සමහර දැන් පාස් කරනවාම තේරෙන්නේ නැහැ අපි කොහොමද මේ ටිකේ ඩ්‍රයිව් කරන්න ආවේ බයික් එක පදන් ආවේ එහෙම කියලා මේ සිද්ධියම තමයි කෙනෙක් හිතන් ඉන්නවනවද ඒ සබ්කොන්ෂස් එකෙන් ඒ කියන්නේ අපිට ඕන දේවල් දෙනවා ඒ කියන්නේ මුලින්ම යටිසිතට දාලා දෙන්න ඕනේ Tamanට කැමති දේ මේක තමයි ඕනේ කියලා ඊට පස්සේ මට පිටේ වෙනස් වෙනවා ඒක ඒකට වැඩ කරන්න ස්පීඩ් එක වැඩි වෙනවා මුගෙන් මම සල්ලි ඉල්ලගෙන නැති අනන්තවත් මම මේ AI එක ඉවර කරන්න කලින් එයාගේ අතෙන් දෙනවා මොකද පැත්ත වැඩේ මුළු ෂුවර්න වැඩේ වෙනවා කියලා වැඩේ වුණා කියලා ෂුවර් නිසා සතියෙන් සල්ලි දෙනවා කියලා දානවා මම අනිත් පැත්තට සතියෙන් දෙනවා මම ගිය මාසේ
ගිය මාසට විතරත් 3 පාරකට වැඩිය මයිනස් ගියා ඩිරෙක්ට් ඩෙබිට්ස් එකේ. ඒක අනිත් පැත්තටම බාහිර මම දැම්මා. දානවා සතියෙන් දානවා සතියෙන් දානවා කියොත් දානවා. කියන්නේ ඒක වැඩේ කරන එක ගැන ෂුවර් කරලා රිස්ක් එකක් ගන්න. කොහොම හරි මොකක් හරි දෙයක් කමන්නේ රිස්ක් එකක් ගන්න. එක අවුරුදු 30ට 40ට අඩු නම් ඔයාලට තව ස්කිල් එකක් ඉගෙන ගන්න කල් තියෙනවා. අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න. ඔයා හිතනවා නම් දැන් තියෙන ස්කිල් වලින් ඔයාලට යන්න ඕන ගමන යන්න බෑ කියලා. අලුත් එකක් ඉගෙන ගන්න. දැන් තියෙන ස්කිල් එක හොඳයි නම් හැබැයි ඒක තැන් දෙක තුනක් නම් මදි ඒකට ඉගෙන ගන්න කාලයක් නැත්තම් සල්ලි දෙනවා නම් ඒ නැති ස්කිල් එන කෙනෙක් හය කරනවා. මම කරන්නේ මට නැති ස්කිල්ස් වලට කට්ටිය හය කරනවා. මට ඉගෙන ගන්න පුළුවන් කාලයක් දීලා කරන්න පුළුවන් නම් මම ඉගෙන ගන්නවා. සෝ මම දැන් හය කරන එක අඩු කරලා තියෙන ගොඩක් අඩු කරලා තියෙන මොකද AI වල ඩෙවලොප්මන්ට් එකත් එක්ක ගොඩක් දේවල් තනියම කරන්න ඕන. බට තව යාළුවෝ දෙතුන් දෙනෙක් ඉන්න වැඩ කරන මූට් එක මම වීඩියෝස් එඩිට් කරනවා ෂූට් කරනවා කරනවා. තව යාළුවෙක් ඉන්නවා ඌ ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ටික සෙල් කරන ඒවා මැනේජින් යන බැංකින් පැත්ත බලනවා මොකද ඌ ඉන්නේ සෞදි ඉන්නේ. ඒ මම හිතන්නේ ඉන්කම් ටැක්ස් අඩුයි. මේකෙන් ටැක්ස් නැහැ මම හිතන්නේ සෞදි. දුබයි වගේම තමයි මේ සෞදි ඉන්කම් ටැක්ස් මේ උගේ එකට කනෙක්ට් කරලා ඉතින් මම සල්ලිවත් තාම බලලා නැහැ. ඒකට යන්නේ කොහොමද කීයක් විකිනද ඒක තාම බලලා නැහැ. තාම ඉන්නේ ප්‍රොඩක්ට්ස් හදා දානවා. මේක ටිකට දානවා. සල්ලි හොයලා තියෙනවා. සල්ලි කීයක් කියලා දන්නේ නැතිකම තියෙනවා. රින 200ක් කියන්නේ ලංකා සල්ලි වලින් මම රින 200ක් 300ක් ගියා කියන්නේ රුපියල් 80000ක් මයිනස් එකනේ. බින්දුවට එන්නත් රුපියල් 80000ක් ඕනේ. හිඟන්නෙක් වෙන්නත් රුපියල් 80000ක් ඕනේ දෙන මට්ටම තිබ්බා. try කරන්න. දිගටම ඒක 80000ක් ඔය කියන්නේ රින 80000ක් වල බින්දුවට ඇවිල්ලා අපෝ ඩිරෙක්ට් ඩෙබිට් එකත් එල්ල මයිනස් 11ට ගියා මේ ඊයේ පෙරේද. ආපහු සල්ලි ගත්තේ මුගෙන්. ඒ වෙලේ බිස්නස් කියන්නේ ආපහු අනිත් පැත්තට දාන්න මේ වෙලාව තිබෙන්නේ මොකද මම හිතාගත්තා මේ මාස දෙක තුනක් එක දිගට වැඩ කරලා ග්‍රයින්ඩ් එක මේ ට්‍රිප් එකක් යනවා කියලා මුන්ත් එක්ක ආවේ. ඒක මම එන්ජොයි කරනවා කියලා තමයි මට ට්‍රීට් එකක් විතර මුන්ත් එක්ක ආවේ. දැන් යන සල්ලි වලින් ගොඩක් සල්ලි මූ මට දුන්නේ කියන්නේ මයිනස් තිබිච්ච සල්ලි වලින් පොඩි ගානක් මූ දුන්නේ. කියන්නේ හරියට වා වැඩ කරනවා කියලා ෂුවර් නම් දැන් මට සල්ලි දෙන්නේ නැහැ නේ මම දෙන්නම් මම වැඩ කරන්නේ නැත්තම් මට දෙන්නේ මම කියන්නේ මට ෂුවර් නිසා මම වැඩක් කරනවා මූ දැකලා තියෙන නිසා තමන්ට තමන්ම ෂුවර් වෙන්න ඕනේ කියන්නේ ඒක කියන්නේ අර මේ මාස්ටර් මයින්ඩ් කමියුනිටි කියලා එකක් තියෙනවා එන්නේ ඒ වගේ සෙට් එකක් ඉන්න ඕනේ වැඩ කරන්න ඒකටම හරියන්න ඔතේ කමියුනිටි එක හදාගන්න ලෝයි එතකොට නෑ උඹ තනියෙන් හිටියත් උඹ ගම යනවා අර විදියට කමියුනිටි හිටියෝ උඹට උදව්වත් වෙනවා යන ගමන පොඩි ලේසියක් මම තනියම ඉන්නේ පස් අමාරුයි සමහරලාට මෙන්ටලි කියන ප්‍රශ්නයක් යන කවුරුත් නැහැ මම ඔක්කොම කරන්න ඕනේ බැලන්ස් කරන්න ඕනේ කන්න බොන්න උයන්න ඕනේ රෙදි හොදන්න ඕනේ වැඩට ගිහින් ඕනේ පැය 12ක් වැඩ කරලා ඊට ගිහිල්ලා ලාපව පැය 4ක් 5ක් වැඩ ගන්න ඕනේ කියන්නේ දවසට 16 hours දානවා වැඩ මේ කරලත් මදි කියලා හිතනවා කියන්නේ ඒ කරලත් මදි කියලා හිතනවා මදි කියලා තේරෙනවා කියන්නේ මට වඩා දිනුව කියන්නේ මහන්සිලා වැඩ කරන තව සෙට් එකක් ඉන්නවා වෙන්න ඕනේ මම ඒගොල්ලන්ට උනා මහන්සිලා වැඩ කරන ඒගොල්ලන්ට උනා වැඩිපුර කියන්නේ එෆර්ට් එකට වඩා අවුට්පුට් එකක් දෙන්න ඕනේ ඒකට මේ මහන්සියට වඩා යන ස්පීඩ් එකට වඩා ගොඩක් වෙලාවට වනින් යන්නේ පැත්ත හරි මේ ඩයිරෙක්ෂන්ස් තියාගන්න කොහොමද යන්නේ කියන්නේ කොයි පැත්තටද යන්නේ කියන්නේ මොකක් හරි කරන්න ඕන ඒක ෂුවර් කරන් තියාගත්තොත් ඒක වෙනවම තමයි සෝ ඔළුවේ දෙයක් තියෙනවා නම් ඒක ලියන්න කොලේක මොකද මේ කොලේක ලිව්වට පස්සේ වට ගෝල් එක ලියන්න ඔළුව කියන දේ ඔළුවේ තියෙන දේවල් ගොඩක් වෙලාවට අමතක සැරින් සැරේ ගෝල්ස් වෙනස් වෙනවා ඒක ගෝල් එකක් දෙයක් මේන් ගෝල්ස් ටික ලියා ගන්න කොලේක අවුරුදු 5ක් විතර බලන්න ඒවා ටික ඇත් වෙලාද නැද්ද කියලා ගොඩක් දේවල් ඇත් වෙලා තියෙන පුළුවන් මහන්සිලා වැඩ කරොත් විශ්වාසයක් තියාගන්න එක දිගට වැඩ කරන්න මොනවා කරත් ඔළුව ඇතුලෙන් තියෙන එක වෙනවා එළියට කොහොම හරි එනවා දවසක මෙහෙම කරනවා කියලා කියන්න එපා මොකද ඒ දවස් එතකොට හැමදාම වෙන දවසක තියෙන එක නේ අනාගතයේ දවසක මෙහෙම කරනවා කියලා කියන්න එපා මේ දවසේ මේ වෙද්දි කියන්නේ තව මාසෙකින් නම් ගෝල් එක තව මාස 3කින් නම් ගෝල් එක දවසක් දීලා තියාගන්න එතකොට තමයි ලේසි සෙට් කරන්නේ so we're gonna head back again
Mm-hmm.